හෙල්ලෝ කොහොමද ඔන්න අපි අද යන්නේ පොඩි ආදල්ලයක් දාන්න කැම්පින් සීන් යන්නේ අද තියෙන්නේ අද යන්නේ රත්නැල්ල බලන්න රත්නැල්ල බලලා අපි රොටියක් හදලා මස්සයක් හදලා ආදල්ලයක් දාලා යන්නේ අපි දැන් හසලකින් ඇතුළට දාලා රත්නැල්ල පාරේ යන ගමන් ඉන්නේ අද ඉන්නා තීක්ෂණයි රවිසානුයි මුලින් හැමදාම ඉන්නවනේ මුගේ ඉතින් බලන්න දෙයක් නැහැ අපි රත්නැල්ලට ගිහිල්ලා එහෙනම් රොටියක් හදන ගමන් සෙට් වෙමු යන්න යන්නේ රත්නැල්ලේ කළුවර නැල්ල යනවද? එනගමයි මේ අපිට මිස්සු හිටියොත් නම් එපා වෙන්නේ රත්නැල්ලේ ගොඩක් කට්ටිය ඉඳීද? බය කපල් ගමාව වැඩි වෙන්නේ මේ අපිට කොහේ හරි මුල්ලක් හොයාගන්න පුළුවන් නේද? ඕගොල්ලෝ ලිකප්පත්තු කරගන්න කන හැබැයි අද වතුරනේ නෑ වතුරක් නෑ වගේනේ දර හොයාගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ බං. දර නම් හොයාගන්න පුළුවන් ඒ වේදිච්ච දර නම් කිව්වා දර තමයි වතුර පාරේ සද්ද ඇහෙනවා. වතුර නම් වතුර තියෙනවා වගේ ගොඩක්. ඈ? නෑ ඒ කියන්නේ අද වතුර ගොඩක් තියෙනවා මේ දවස් ටිකේ වැස්සනේ. ඊරත් හයියෙම වැස්සා. හිතානිටිය රත්නැල්ල උඩ රෑ ඉන්නම් කියලා බෑනේ මේ දවස් ටිකේ වැස්ස. බයයි වැස්ස එනවා කියන්නේ මෙහෙට වැස්ස නැතුණාට උඩහට වැස්සොත් එහෙම එකපාරට වතුර පාර වැඩි වෙනවා. එතකොට ඉන්න බයයි. කලයන්න ඕනේ. මෙතනින් පල්ලෙහාට බහින්න යන්නේ. රත්නැල්ල යනවා නම් මේ පාර දිගටම යන්න ඕනේ. ඒක රත්නැල්ල අපි යන්න කළුවර නැල්ලට. මේ තියෙන පාරක් නෑ පේන්නේ ඉතින්. එතනින් අපි හිතාගෙන බහිමු. මේක වෙන්න ඕනේ පාර. බලමු. වතුර පාර සද්ද ඇහෙනවා. අද නම් හොඳටම වතුර තියෙන සීනක් තියෙනවා. මේ ගල් ඉස්සනවා. දේශවල බැඳිලා තියෙන්නේ. Yay! වර්ණවල අපි ඇවිල්ලා තියෙන උඩට මට හිතෙනවා පල්ලෙහා හොඳයි වගේ කියලා. මට පනින්න දෙනවා මෙතනින් පල්ලෙහාට.
මෙතන සෙට් වෙන්නේ අවුවසර වැඩි. මේ ගල් ඉස්සන ඊයසෙවල පැඳලා තියෙනවා. අඩු ඔන්න ආවා. කළු යටනවල පල්ලෙහා ඉස්සෙල්ලා හිටිය අතන උඩ. එතනින් පල්ලෙහාට එන්න පාරක් නැහැ. ඔහොම උඩින් ගිහිල්ලා ආපහු උඩට නැගලා තමයි පල්ලෙහාට බැස්සේ. මේ තියෙන කළු යටනවල. ආතන් කොට එක ඇස. මෙන්න මේ සීන් එක තමයි මට ඕනේ. මිනිස්සු කවුරුත් නැති වෙන්න ඕනේ අමතන්න. රත්නල්ලට ගියා නම් මිනිස්සු අද කොටයි. තේරුම් නැහැ නේ. බාන්න ලස්සන වතුරේ ලස්සන බලන්න. යුග කඳුළු සදාගින් දුරු කතරේ තනි වූ නිදි නැතිරේ සුසුමන් පවනි ගයුගී මී මනුනි රඳුනි ගයුගී මී මනුනි දැන් ලොකුම සීන් එක ලිපප්පත්තු කරගන්න එක. මට අමතක වුණා මොනවාද ලාම්බු තෙල් ටිකක් කියන්නේ. අවුලක් නැහැ සයියක් දෙමු. පොළ රොඩු ටිකක්වත් දාලා මොනවා හරි කරලා පත්තු කරගන්න මේකයි. බලමුකෝ. මේ ගලාද රත් වෙයිද මචං? යකෝ අර කලින් දීප්ප ගාලා තිබ්බා අද රොටි කන්නේ ගලේ රොටි ගන්න යන්නේ මොනවද උරුමස් සමග ගලේ රොටි. එහෙම නේද මචං අර දැනෙන්න කියන්නේ? පොල් රොටි. ඈ? වල්ලුරු සා. වල්. වල් තමා වල්. guys, අපි ගහන් යන්නේ අපි උරුමස් එක රොටි ආපෙන් ගලේ දැදෙනවා. ඉතර මදි නැද්ද? ඒක මේක දාලා මොකද රස රපාරයි
කොහොමද අපේ කුරුමත්තේ හැදෙන යාන් තියෙන්නේ? ඉන්න රොටි ඉන්නවා. මේ පැත්තෙන් දියල්ල තියෙනවා. ඉන්නකොල්ලෝ අපි කණ්ඩායි යන්නේ. හරි දැන් කොල්ලෝ අපි කණ්ඩායි යන්නේ. සීත රටේ තනි මලට ලොවින් ඈත හිඳන් තාවමරින්දු දැසෙවැලි සැඟවෙන්න වගේ අද දැසෙවැලි සැඟවෙන්න වගේ අද මාලවිකා